Hello guys, අද මේ වීඩියෝ එකෙන් ගෙල්ලා තියෙන ප්‍රභාත් MD WhatsApp bot කලින් වගේම Telegram වල ඩිප්ලොයි කරගන්න පුළුවන් විදිහ ගැන සයිට් එකේ අප්ඩේට්ස් එක දැන් පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. ඒවත් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ප්‍රභාත් MD හදන විදිහ බලමු. හදන්න ඕන වෙනවා season ID, bot number, ඒ වගේම GitHub token එකක්. ඒවා ගන්න විදිය බලමු. අපි ඉස්සෙල්ලාම season ID ගන්නවා මේ විදිහට. මේ links ටික ඔක්කොම description එකේ දාලා තියෙනවා මේ වීඩියෝ එකේ. ඒක බලලා ඔයාලා මේ වීඩියෝ එකේ විදිහටම කරන්න. හරි, මෙතන මේ විදිහට නම්බර් එක ගහලා සබ්මිට් කරන්න ඕන. ඔයා කලින් ප්‍රභාත් MD හදලා තියෙනවා නම් දන්නවා ඇති. මේ විදිහට නම්බර් එක ගහලා සබ්මිට් කරාට පස්සේ කෝඩ් එකක් එනවා. ඔය වගේ පොඩි කෝඩ් එකක් එනවා. ඒක උඩ ටච් කරාම ඔය විදිහට කොපි වෙනවා. කොපි කරලා මේ විදිහට යන්න ඕන WhatsApp වල linked devices වලට. ඊට පස්සේ link device ගිහිල්ලා මෙතන ඔයා QR use කරන්නේ නැත්නම් ඊට පහළින් තියෙනවා මේ වගේ එකක් link with phone number insert කියලා. ඒක මේ විදිහට කොපි කරන් ආපු කෝඩ් එක මෙතන පේස්ට් කරන්න ඕන. හරි, ඒ විදිහට කෝඩ් එක ගහුවට පස්සේ මේ විදිහට login in කියලා පෙන්නයි. හරි, මේ විදිහට ලොග් වුණාට පස්සේ Safari දෙලා මේ විදිහට devices එකක් පෙන්නයි. මේ device එක තමයි ඔයාගේ bot deploy කරන්න season ID ගත්ත එක අපි. මේක තමයි season ID එක. මේක නම් අනවශ්‍ය දෙයක්. මේක මම clearly කරන්න ඕන හින්දා මේ විදිහට delete කර ගන්නවා. මේක තමයි season ID එක. මේක එන්න තත්පර 3-4ක් යනවා ස්කෑන් කරාට පස්සේ. පිළිවෙලට තියෙන්න ඕන හින්දා මේ විදිහට මම season ID එකට season ID කියලා මේ විදිහට ගහ ගන්නවා. bot number කියන්නේ ඔයාගේ ඔය ස්කෑන් කරපු නම්බර් එක. මේ වගේ නම්බර් එක මේක. ඔයත් මේ විදිහට ඔයාගේ නම්බර් එක තමයි මෙතන ගහ ගන්න ඕනේ. මේකට තමයි bot number කියන්නේ. අපි දැන් ඊළඟට GitHub token එක ගමු. GitHub token එක ගන්න ඔයාගේ GitHub account එකෙන්. account එක නැත්නම් ඔයා account එකක් ඉස්සෙල්ලා හදාගන්න. හදාගත්තට පස්සේ මෙතන profile එක ගන්න ක්ලික් කරාට පස්සේ මෙතන settings කියලා එකක් තියෙනවා. ටිකක් පහළට වෙන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ වගේ menu එකක් open වෙනවා. ඒකේ පල්ලෙහාම තියෙනවා developer settings කියලා. ඒක තමයි ඔයා ක්ලික් කරන්න ඕනේ. මේ විදිහට ක්ලික් කරාට පස්සේ personal access tokens කියලා තියෙනවා. ඒකට මේ දෙවෙනියට තියෙන token එක මේ classic token එක තමයි ඔයා generate කරගන්න ඕනේ. මෙන්න මේක. මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාගේ GitHub account එකේ password එක ගන්න හැටි. password එක ඔය විදිහට ගහුවට පස්සේ confirm දෙන්න. ඊට පස්සේ මෙතන note කියන එකට ඔයාගේ නම හරි ඔයා කැමති text එකක් හරි type කරගන්න. expire එකට no expire දෙන්න. ඊට පස්සේ මේ විදිහට මේවට ටික දාගෙන යන්න වීඩියෝ එකේ තියෙන විදිහටම. ටික දාලා ඉවරනට පස්සේ මෙන්න පල්ලෙහා තියෙන generate token කියන එක ඔබන්න. ඒක ඉබුවට පස්සේ මේ වගේ එකක් display වෙයි. මෙතන copy icon එකක් තියෙනවා. ඒක copy කරගන්න. ඒක ඉබුවට පස්සේ token එක copy වෙනවා. ඊට පස්සේ මේ විදිහට paste කරගන්න.
මේ ටෝකන් එක ඩිස්ප්ලේ වෙන්නේ එකපාරයි. ඒ කියන්නේ එකපාරක් කොපි කරගත්තට පස්සේ ආයි පේජ් එක රිෆ්‍රෙෂ් කරලා ආයි බලන්න බෑ ටෝකන් එක. ඒ හින්දා මේක ස්ටෝර් කරන් තියාගන්න ආරක්ෂිතව. ටෝකන්, සීසන් ID වගේ දේවල් කාටවත් දෙන්න එපා. ඒ වගේම ඔයාගේ accounts වලට access කරන්න පුළුවන්. ඒ හින්දා ඔයා private තියාගන්න ඕන. ඒවා තමයි GitHub token season ID කියන්නේ. දැන් අපි Telegram official website එකට යමු. මේ විදිහට මම මේ link එක දාලා තියෙනවා description එකේ. මේ වගේ ලෝඩ් වෙනකොට පස්සේ human verification එකක් එයි. මෙතන වල ටික් එකක් දාන්න ආවොත් ඒ ටික් එක දාන්න. ඒක උඩ ඔපන්න විතරයි තියෙන්නේ. ටික් එකක් දාන්න ආවේ නැත්නම් ඔටෝම පේජ් එකට යනවා. මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට බලා ගන්න පුළුවන්. ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මෙතනට ඔයාගේ ඊමේල් එක දාන්න ඕන. වැඩ කරන ඊමේල් එකක් දාන්න. මම මේ විදිහට මගේ වැඩ කරන ඊමේල් එකක් මෙතනට එන්ටර් කරනවා. යූසර් නේම් එකට ඔයාගේ නම හරි ඔයා කැමති නමක් හරි දෙන්න. ඊට පස්සේ country එක ඒක ඔටෝම ශ්‍රී ලංකා සිලෙක්ට් වෙලා තියෙනවා. පාස්වර්ඩ් එකත් මේ විදිහට සිම්පල් කැපිටල් සිම්බල් එකක් එක්ක අංකත් එක්ක තියෙන ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙන්න. හරියට ඔයාගේ Google account එක හදනකොට දෙන පාස්වර්ඩ් එක වගේ හොඳ දිග පාස්වර්ඩ් එකක් තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ get started කියන බටන් එක ඔබන්න පල්ලෙහාම තියෙන. සමහර විට account එක create වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාලට තව පාරක් try කරලා කොහොම හරි account එක හදාගන්න පුළුවන්. මම මේ විදිහට සමහර විට මේක create වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් තව පාරක් ඒ විදිහට try කරාම account එක create වෙනවා බලා ගන්න පුළුවන්. හරි දැන් ඊමේල් එකට කෝඩ් එකක් එනවා ඔයාගේ. ඔයා ඉස්සෙල්ලා එන්ටර් කරපු ඊමේල් එකට තමයි කෝඩ් එක එන්නේ. මගේ මේ විදිහට මම එන්ටර් කරපු ඊමේල් එකට කෝඩ් එක ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ කෝඩ් එක තමයි ඔතන පල්ලෙහා එන්ටර් කරන්න ඕනේ. මේක හරියට බලලා සිම්පල් කැපිටල් හරියට බලලා මේ කෝඩ් එක මෙතෙන්ට එන්ටර් කරන්න ඕන. හරි මේ විදිහට account එක create වුණා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ dashboard එකට ඔයාව redirect වෙයි. ඉස්සෙල්ලාම අපි මෙතන deploy කරන්න coins ගන්න ඕන. ඒ කියන්නේ උදාහරණ විදිහට ඔයාලට bot කෙනෙක් deploy කරන්න යම් කිසි coins ප්‍රමාණයක් තියෙන්න ඕන. profile එකෙන් click කරන්න. ඊට පස්සේ earn coins කියලා මේ තුන්වෙනියට තියෙන එක click කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් ලෝඩ් වෙනවා. මෙතන කියන්නේ මෙයාලගේ YouTube channel එක subscribe කරන්න. ඊට පස්සේ coins 10ක් එයාලා දෙනවා කියලා. මේ විදිහට subscribe button එක එබුවට පස්සේ මේ විදිහට ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ මේ විදිහට subscribe කරලා එකපාරක් back වෙන්න. back වුණාට පස්සේ මෙතන ටික් එකක් දාන්න තියෙනවා. ඒ ටික් එක දාලා මෙතන මේ පල්ලෙහා තියෙන verify button එක ඔබන්න ඕන කොළ පාටින් තියෙන එක. ඊට පස්සේ coins 10ක් ඔයාගේ account එකට මේ විදිහට add වෙනවා. මේ තියෙන එක ක්‍රමයක් coin හොයන. ඊළඟ ක්‍රමය මෙතන profile එකෙන් click කරලා මේ දෙවෙනියට තියෙන wallet කියන එකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මෙයාලා දෙනවා දවසට හරි පැය ගානකට හරි coins. ඒ කියන්නේ
10 කොයින්ස් දවසට ගන්න පුළුවන්. ඒකට මෙතන මේ අයිකන් එකක් තියෙන්නේ ගිෆ්ට් අයිකන් එකක්, ගිෆ්ට් බොක්ස් එකක් වගේ. ඒක එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් account එකට අලුතෙන්ම කොයින්ස් 10ක් ඇඩ් වෙනවා. මෙහෙම තමයි මේකේ කොයින්ස් හොයන්නේ. ආයෙ පැය 10කින් පුළුවන් ඔයාලට තව 10ක් කොයින්ස් ගන්න. දැන් අපි බොට් එක ඩිප්ලොයි කරමු. මං ගාව දැනට කොයින්ස් 20ක් තියෙනවා. බොට් කෙනෙක් ඩිප්ලොයි කරන්න ඕනේ වෙන්නේ කොයින්ස් 10යි. මෙතන තියෙන ප්ලස් අයිකන් එක ක්ලික් කරන්න උඩ තියෙන. ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට බොට්ලා කීප දෙනෙක් බලා ගන්න පුළුවන්. ඉතින් ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයා ඩිප්ලොයි කරන්න යන ප්‍රභාත් MD කියන බෝට් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට ලෝඩින් වෙලා මේ වගේ එකකට එයි. මෙතන බෝට් නේම් කියන්නේ ඔයා කැමති නමක් දෙන්න පුළුවන් තැන. ඒකට ඔයා කැමති නමක් දෙන්න ඕන. උදාහරණ විදිහට ඔයා හෙරෝගෝල බෝට් ඩිප්ලොයි කරන්න යනකොට ඇප් නේම් කියලා දෙන්නේ. මේ වගේ එකක් තමයි මේක. මෙතන මේ කොළ පාට available කියලා එනකම් ඔයා try කරන්න ඕන. ඊට පස්සේ මේ විදිහට ENV ටික ඇඩ් කරගන්න ඕන. අපි කලින්ම ගත්තා season ID port number ඒ වගේම GitHub token එක. ඒ ටික උතන්ට enter කරන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. මේ විදිහට මම copy කරන් ඇවිල්ලා paste කරනවා ඒ තුනම. ඒ ටික හරියට එන්ටර් කරගත්තට පස්සේ මෙතන deploy bot කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. ටිකක් පහළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් deployment successful කියලා. එහෙම successful වුණාට පස්සේ මේ විදිහට loading වෙනවා නම් page එක refresh කරලා බලන්න. නැත්නම් home page එකට ගිහිල්ලා බලන්න. මේක පොඩි bug එකක්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යනට. මේ විදිහට හෝම් පේජ් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඩිප්ලොයි වෙලා ඉන්නේ බෝට්ලා. අතන වැටුණා ඩිප්ලොයිමන්ට් සක්සස්ෆුල් කියලා. මේ විදිහට ඒක ඇක්ටිව් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන නේම් එක උඩ ක්ලික් කරාට පස්සේ මේක ඇතුළට යනවා මේ විදිහට. මෙතනින් අපි එන්ටර් කරපු config ටික වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ season ID අප්ඩේට් කරගන්න ඕන. උදාහරණ විදිහට ඔයාගේ WhatsApp account එක බෑන් වෙලා අලුතෙන් season ID අරන් ඒක අප්ඩේට් කරගන්න ඕන නම් මේ විදිහට මේක අයින් කරලා අප්ඩේට් කරලා මෙතන මේ save කියන බටන් එක ගන්න පුළුවන්. ඊළඟට logs බලමු. ඒ කියන්නේ log output එක මේ විදිහට build එක start වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් මේ විදිහට bot connect වෙනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් බොට් කනෙක්ට් වුණා. අපි බලමු වැඩ කරනවද කියලා. මම මේ විදිහට මම බොට් හදපු නම්බරයට ගිහිල්ලා කමාන්ඩ් එකක් ගහලා බලනවා වැඩද නැද්ද කියලා. හරි. මේ විදිහට බෝට් වැඩ කරනවා බලා ගන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම අර ගේපු ලින්ක්ස් ටික දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ ටික හරියට බලලා කරගන්න. එහෙනම් සුබ දවසක්.